යන්මින් කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධ මැජික් ශිල්පියෙක්. මේ මැජික් ශිල්පියා ඇමරිකන් ගොට් ටැලන්ට් කියන වැඩසටහනේදී වැලි පාවිච්චි කරලා අපිට හිතා ගන්නවත් බැරි විදිහේ අමුතුම මැජික් එකක් කරලා හැමෝවම පුදුමයටපත් කරනවා. අපි දැන් බලමු මේ මැජික් එක කුමක්ද කියලා. වේදිකාවට ආව මේ මැජික් ශිල්පියා අතට වැලි ස්වල්පයක් අරන් මේ විදිහට හලනවා. ඊට පස්සේ ඇසිපිය ගහන සැනින් ඒ වැලි ටික ස්ටික් එකක් බවට පත් කරනවා. ඊට පස්සේ ඒ ස්ටික් එක ෂණිකව අතුරුදහන් කරවලා ආයෙත් මතු කරලා පෙන්වනවා. ඊට පස්සේ අපේ ඇස් ඉදිරියෙන් මේ ස්ටික් එක වැලි බවට පත් කරලා පෙන්වනවා. ඊට පස්සේ හිස් අවකාශයෙන් එකපාරට වැලි මතු කරලා අතට අරන් බිමට හලනවා. ඊට පස්සේ ඒ හැලෙන වැලි එක කොටස් දෙකකට කඩලා වෙන වෙනම වැටෙන්න සලස්වනවා. ඊට පස්සේ එකපාරට යකඩ වලල්ලක් මතු කරලා ඒකෙන් වැලි එළියට විදින්න සලස්වනවා. ඊට පස්සේ නැවතත් ඒ යකඩ වලල්ල එකපාරට අතුරුදහන් කරවනවා. කොහොමද මේ මැජික් ශිල්පියා මේ මැජික් එක කළේ? මේක පිටුපස්ස තියෙන රහස කුමක්ද කියලා අපි දැන් බලමු. මුලින්ම බලමු කොහොමද වැලි එක ස්ටික් එකක් බවට පත් කළේ කියලා. මගේ YouTube නාලිකාවේ කලින් වීඩියෝ බලපු මිත්‍රවරුන්ට නම් මේ වෙනකොටත් මේකේ රහස සොයාගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ ස්ටික් එක මේ මැජික් ශිල්පියා ගන්නේ එයාගේ ක්ලෝක් එක ඇතුලේ ඉඳන්. තමාගේ ක්ලෝක් එකේ වම් අතේ කලින් ඉඳන්ම සංගවාගෙන හිටපු ස්ටික් එකක් තමයි මේ විදිහට අරන් වැලි එක ස්ටික් එකක් බවට පත් කළා වගේ පෙන්වන්නේ. ඊට පස්සේ ඇසිපිය ගහන සැනින් මේ ස්ටික් එක තමාගේ වම් අතට සිරස්ව අල්ල ගන්නවා. එතකොට තමයි අපිට මේ ස්ටික් එක එකපාරට අතුරුදහන් වුණා වගේ පේන්නේ. ඊට පස්සේ තමාගේ මහපට ඇඟිල්ලේ ආධාරයෙන් මේ ස්ටික් එක නැවතත් සිරස් අතට ගෙනල්ලා ඒක එකපාරට නැවතත් මතු කළා වගේ පෙන්වනවා. ඊට පස්සේ නැවතත් තමාගේ ක්ලෝක් එකේ වම් අත ඇතුළට මේ ස්ටික් එක දාගෙන අතුරුදහන් කළා වගේ පෙන්වලා අපිව පුදුමයටපත් කරනවා. මේ වීඩියෝ එක ස්ලෝ මෝෂන් එකෙන් බැලුවොත් වැලි අතින් එළියට විදින්න පෙර ස්ටික් එක අත ඇතුළට දාගන්නවා අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේ වැලි එළියට විදින්නේ ක්ලෝක් එකේ අත ඇතුලෙන් කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මේක පිටුපස්ස තියෙන රහස කුමක්ද කියලා මම මේ වීඩියෝ එකේ අවසානයේදී කියලා දෙන්නම්. දැන් බලමු නැවත වතාවක් ස්ටික් එකක් මතු කළේ කොහොමද කියලා. මේ ස්ටික් එක දැක්කම තේරෙනවා මේක කලින් ස්ටික් එකට වඩා වෙනස් එකක් කියලා. මේ ස්ටික් එක වැලි වලින් නොව වෙනත් දිලිසෙන ද්‍රව්‍යයක් යොදාගෙන සෑදූ එකක් බවට අපිට දැක ගන්න පුළුවන්. මේ ස්ටික් එකේ අග කළු පාටින් යුතු ටිප් එකක් තියෙනවා. මේ මැජික් එකේ රහස සැඟවිලා තියෙන්නේ මේකේ තමයි. මේ ස්ටික් එක කොණ්ඩෙකින් අල්ලන් එකට එකක් විරුද්ධ දිශාවට ට්විස්ට් කළාම මේ දිලිසෙන කුඩු සහ වැලි මිශ්‍ර කොටස කුඩු වෙලා වැටෙනවා. මේකේ වැලි අයින් කරලා බැලුවම අපිට පේන්නේ මේ වගේ හැඩයකට නිර්මාණය කරපු කළු පාට ප්ලාස්ටික් කොටසක්. මේකේ මැදට තමයි මේ වැලි දිලිසෙන කුඩු පුරවපු කුඩු වෙන සුළු මිශ්‍රණය පුරවලා තියෙන්නේ. මේ දිලිසෙන කුඩු වැටෙන ඒ මොහොතේදීම මේ ප්ලාස්ටික් කොටසත් මේ මැජික් ශිල්පියා බිමට අතහරිනවා. හැබැයි මැජික් ශිල්පියාගේ ඇඳුමත් මේ ප්ලාස්ටික් කොටසත් එකම පාටින් තිබෙන නිසා ඒ වගේ මේ සියල්ලම ඇසිපිය ගහන සැනින් සිදුවෙන නිසා අපිට දැක ගන්න නොහැකි වෙනවා. හැබැයි මේ වීඩියෝව ස්ලෝ මෝෂන් එකෙන් බැලුවම දිලිසෙන කුඩු වලට කලින් ස්ටික් එක බිමට වැටෙනවා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. දැන් බලමු කොහොමද එකපාරට වැලි මතු කරලා පෙන්නවුවේ කියලා. මේ සඳහා මැජික් ශිල්පියා බොරු මහපට ඇඟිල්ලක් භාවිතා කරලා තියෙනවා. මේ බොරු මහපට ඇඟිල්ල මැජික් එකේ පටන් ගන්නමේ සිට මැජික් ශිල්පියාගේ ක්ලෝක් එක ඇතුලේ තමයි තියෙන්නේ. මේ බොරු ඇඟිල්ලේ කලින් ඉඳන්ම වැලි ස්වල්ප ප්‍රමාණයක් පුරවලයි තියෙන්නේ. තමාගේ බොරු ඇඟිල්ල අයින් කරපු ගමන් ඒක ඇතුලේ තියෙන වැලි ටික හැලෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට එකපාරට වැලි මතු වුණා වගේ පේන්නේ. හැබැයි මේ පොඩි දේ කරලා මේ මැජික් ශිල්පියා අපිව නොමග යවලා තමාගේ දකුණු අතින් කරන රහස ප්‍රේක්ෂකයන්ගේ අතින් සංගවනවා. වම් අතින් වැලි මවන මේ මොහොතේදී මේ මැජික් ශිල්පියා දකුණු දෙසට හැරෙනවා අපිට දකින්න පුළුවන්. මෙතනදී කරන්නේ තමාගේ ක්ලෝක් එකේ සංගවන් ඉන්න වැලි පුරවපු සිලින්ඩරයක් දකුණු අතට ගන්න එක. මේ ෆ්‍රේම් එකේදී මේ මැජික් ශිල්පියාගේ අතේ යම් දෙයක් තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. මේ සිලින්ඩර් එකේ කුඩා විවරයක් සහිතව ඒ විවරයේ දිගේ නූලක් ගැට ගහලා තියෙනවා. මේ දේ පාවිච්චි කරලා තමයි වැලි හැලෙද්දී මැදින් බ්‍රේක් කරලා අත් දෙකෙන්ම හැලෙන්න සැලසුවේ. මේ දේ දකිද්දී අපිට හිතා ගන්න බැරි වුණාට මේ මැජික් ශිල්පියා
තවත් තැනක මේ මැජික් එක කරන විට මේකේ රහස හෙළි වෙනවා. වැලි එක පොළවෙන් ගන්නා විට මැජික් ශිල්පියාගේ අතේ සිට නූලක් හෙල්ලෙනවා අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේ නූලේ අග කළු පාට වෘත්තාකාර ඉතා සියුම් තැටියක් සම්බන්ධ වෙලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. වැලි එක හැලෙද්දි ඒ කොටස එහෙට මෙහෙට හෙල්ලෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ කොටස උඩට වැටෙන වැලි එක තමයි අපිට මැදින් බෙදුණු විදිහේ මායාවක් ඇති කරලා පෙන්වන්නේ. මැජික් ශිල්පියාගේ ක්ලෝක් එකයි මේ ගැජට් එකයි කළු පාටින් තියෙන නිසා තමයි අපිට මේක වෙන් කරලා හඳුනා ගන්න බැරි වෙන්නේ. දකුණු අතින් වැටෙන වැලි තමාගේ වම් අතේ පුරවගෙන නිසි වෙලාවට නිසි ප්‍රමාණයට හලන නිසා තමයි අපිට වම් අතේ සිටත් වැලි ඉබේම ඇවිලා හැලෙනවා වගේ මායාවක් ඇති කරන්නේ. දැන් අපි අවසාන ට්‍රික් එක ගැන බලමු. මේ මැජික් ශිල්පියා මේ රින් එක ගන්නේ ක්ලෝක් එක ඇතුලේ ඉඳන් බව අපිට දැක ගන්න පුළුවන්. හැබැයි එළියට ගන්නකොට භාගයක් විතරක් තිබ්බ රින් එක අපිට පෙන්වනකොට සම්පූර්ණ එකක් වුණේ කොහොමද? මේ සම්පූර්ණ රින් එක දිහා බැලුවම භාගයක් ඝනකමින් වැඩි විදිහටත් ඉතුරු භාගයේ ඝනකමින් අඩුවටත් තියෙනවා. හරියට කුඩේක කම්බි වගේ එකක් ඇතුලේ තව එකක් තියෙනවා. මේ විදිහට ඇත්තම සම්පූර්ණ රින් එකක් විදිහට අපිට ලැබෙනවා. මැජික් ශිල්පියා මේ මොහොතේදී කරන්නේ ඒකේ එක කොනක් අල්ලගෙන අනිත් කොන හරිම ස්මූත් විදිහට ඇදලා සම්පූර්ණ රින් එක නිර්මාණය කරන එක. මේ මොහොතේදී ඒ කොටස නැවතත් ඇතුළට තල්ලු කරනවා අපිට දැක ගන්න පුළුවන්. දැන් බලමු මේ මැජික් එකේදී එකපාරට විසිකුණ වැලි කොහොමද මතු කළේ කියලා. මේකට භාවිතා කරලා තියෙන්නේ බ්ලෝවර් එකක් කියලා කිව්වොත් ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? රිමෝට් එකෙන් වැඩ කරන බ්ලෝවර් එකක් භාවිතා කරලා මේ වගේ බෝතලයට ඊටාම සියුම් වැලි, දූවිලි, දිලිසෙන කුඩු පුරවනවා. ඊට පස්සේ තමාගේ ක්ලෝක් එක ඇතුලේ ඒ සම්පූර්ණ ගැජට් එකම සංගවාගෙන ඉන්නවා. මේ මොහොතේදී අපිට දැක ගන්න පුළුවන් මේ වැලි එළියට විසික් වෙන්නේ බටයක් කරහා කියලා. මේ බටෙන් තමයි බෝතලේ පුරවලා තියෙන ද්‍රව්‍ය එළියට විදින්නේ. මේ බ්ලෝවර් එක රිමෝට් එකකින් වැඩ කරන විදිහට තමයි ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. අපිට මැජික් කරනකොට සමහර දේවල් අපිට අවශ්‍ය විදිහට නිර්මාණය කිරීම අනිවාර්ය දෙයක්. මේ ගැජට් එකේ රිමෝට් එක මැජික් ශිල්පියාගේ පාදයේ තමයි තියෙන්නේ. මේ මැජික් එක පටන් ගන්න කලින් ඉඳන්ම වැලි පොළවේ පුරවලා තිබුණා අපිට මතක ඇති. ඉතින් මේ හැමදේම නිසි සැලසුමකින් යුතුව මැජික් ශිල්පියාගේ මනා පුහුණුව හා හැකියාව නිසා හරිම ලස්සනට සිද්ධ වුණා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමුගන්නවා මම විශ්ව දොරටුව.